ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ 2026 මාර්තු 25 වෙනි බදාදා දිනට අදාළව රාශි චක්‍රයේ නිදහසට ආදරය කරන අතිශය සුබවාදී සහ ඕනෑම ප්‍රශ්නයකදී hina වෙලා මුහුණ දෙන ධනු ලග්නයේ සම්පූර්ණ සහ ගැඹුරු පලාපල විග්‍රහය සමගයි. ධනු ලග්න හිමියනි, හෙට බදාදා දිනය කියන්නේ බුද්ධියට සහ ව්‍යාපාරවලට අධිපති බුධ ග්‍රහයාට අයත් දිනයක්. ඔබේ ලග්නාධිපති වෙන්නේ මහා ප්‍රඥාවට සහ ධනයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයයි. ගුරුගේ දැවැන්ත ප්‍රඥාවත් බුදුගේ තියෙන බුද්ධියත් එකට ගැටෙනකොට හෙට දවස ඔබට කොහොම බලපායිද? හෙට ඔබේ රැකියාව, ව්‍යාපාර, මුදල්, ආදරය සහ සෞඛ්‍ය ගැන වෙන කවුරුත් නොකියන ගැඹුරුම රහස් ටික අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඒ වගේම හෙට දවසේ ඔබේ කටින් පිට වෙන අනවශ්‍ය වචන පාලනය කරගෙන බලාපොරොත්තු වෙන මහා ධනයක් සහ ගෞරවයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ඊටමත් බලගතු රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ කියනවා. ඒ නිසා වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. පොදු තත්වය සහ මානසිකත්වය. හෙට දවස ආරම්භයේදීම ධනු ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි හිතේ තියෙන පුදුමාකාර ධනාත්මක බව සහ අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන ආශාව. අනාගතය ගැන ලොකු සැලසුම් හදන්න, පොත්පත් කියවන්න සහ අනිත් අයට යහපත් මාර්ගයේ පෙන්වා දෙන්න ඔබේ හිත ගොඩක් නැඹුරු වෙනවා. හැබැයි ධනු ලග්න හිමියනි, මේ ගුරු සහ බුධ බලපෑම නිසා එක පරිස්සම් විය යුතු තැනක් තියෙනවා. හෙට දවසේ ඔබ අහන්නේ නැතුව අනිත් අයට උපදෙස් දෙන්න ගිහින් ලොකු ප්‍රශ්නයක් හදාගන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔබ දන්න දේ තමයි හරිම දේ කියලා තර්ක කරන්න ගියොත් අනවශ්‍ය විදිහට හිතවත්කම් නැති වෙනවා. දැනුමෙන් ආඩම්බර වෙන්න එපා. රැකියාව, ව්‍යාපාර සහ අධ්‍යාපනය. රැකියා කරන ධනු ලග්න හිමියන්ට හෙට දවස කියන්නේ තමන්ගේ දැනුමෙන් ඉහළම තැනකට යන්න පුරුවන් දවසක්. විශේෂයෙන්ම ඔබ ගුරු වෘත්තිය, නීති අංශ, උපදේශන, කවුන්සලින්, සංචාරක ක්ෂේත්‍රය හෝ උසස් අධ්‍යාපන ආයතනයක වැඩ කරනවා නම් හෙට ඔබේ දක්ෂතා කැපී පෙනිලා ලොකු ගෞරවයක් ලැබෙනවා. ව්‍යාපාරිකයින්ට හෙට ඉතාමත් සාර්ථක දවසක්. විශේෂයෙන්ම විදේශ රටවල් සමග කරන ගනුදෙනු වලින් සහ අධ්‍යාපනික උපකරණ සම්බන්ධ ව්‍යාපාර වලින් ඉක්මන් ලාභ ලැබෙනවා. අධ්‍යාපනය ලැබෙන දරුවන්ට පුදුමාකාර ධාරණ ශක්තියක් ලැබෙනවා. අමාරු විෂයන් පවා ඉතාමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රබල දවසක්. මූල්‍ය තත්ත්වය ගැන කතා කරනකොට ධනු ලග්න හිමියන්ට හෙට දවසේ ආදායම් මාර්ග ඉතාමත් ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම ඔබේ දැනුම පාවිච්චි කරලා අන්තර්ජාලයෙන් කරන රැකියාවලින් හෝ බුද්ධිමත් ආයෝජන වලින් හදිසි ධනලාභයක් අතට එන්න පුරුවන්. නමුත් ඔබේ මේ තියෙන අතික ශුභවාදී බව නිසා හෙට දවසේ ලොකු අවධානමක් අරගෙන කවුරු හරි කියන කතාවකට රැවිලා මුදල් ආයෝජනය කරන්න යන්න එපා. ඒ වගේම සංචාරණ සඳහා සහ ආගමික කටයුතු වෙනුවෙන් සැලසුම් කළාට වඩා මුදල් වියදම් වෙන්න ඉඩ තියෙනවා. ධනු ලග්න හිමියන්ගේ ආදර ජීවිතයට හෙට දවස ඉතාමත් විවෘත සහ අවංක දවසක්. සහකරු එක්ක කිසිම රහසක් නැතුව අනාගත සැලසුම් ගැන කතා බහ කරන්න හෙට ඉතාමත් හොඳයි. අවිවාහිත අයට අධ්‍යාපනික ස්ථානයකින්, ආගමික ස්ථානයකින් හෝ දුරගමනක් අතරතුර ඉතාමත් ගුණගරුක්ක බුද්ධිමත් සහකරුවෙක් මුණ ගැහෙන්න වාසනාව තියෙනවා. පෙම්වතුන් සහ විවාහිත අය විශේෂයෙන්ම මතක තියාගන්න හෙට දවසේ ඔබ ඇත්ත මූණටම කියනවා කියලා හිතාගෙන සහකරුගේ අඩුපාඩු දැඩි විදිහට විවේචනය කරන්න යන්න එපා. බ්ලන්ට්නස්. ඔබේ වචන නිසා සහකරුගේ හිත තදින් මරිදෙන්න පුරුවන්. ආදරයෙන් කරුණු පැහැදිලි දෙන්න. සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කරනකොට ධනු ලග්නේ නියෝජනය කරන්නේ අක්කමාව, උකුල සහ කලවා ප්‍රදේශයයි. ගුරු සහ බුධ බලපෑම නිසා හෙට දවසේ අධික ලෙස මේදේ සහ තෙල් සහිත ආහාර ගැනීමෙන් අක්කමාවට බලපෑමටනත් එකම ඉරියව්වෙන් සිටීමෙන් උකුල සහ ස්නායු ආශ්‍රිත වේදනාවන් මතුවෙන්නත් පුරුවන්. ආහාර පාලනය අනිවාර්යයි. ව්‍යායාමයකට හෝ ඇවිදීමකට කාලය වෙන් කරන්න. 2026 මාර්තු 25 වෙනි බදාදා දවස ඔබේ ජීවිතයේ සාර්ථකම සහ බුද්ධිමත්ම දවසක් කරගන්න නම් උදෑසනම අවදි වී බුදුරජාණන් වහන්සේට හෝ ඔබේ ආගමික ශාස්ත්‍රූවරයාට කහ සහ කොළ පැහැයි මල් පූජා කර දවස ආරම්භ කරන්න. හෙට දවසේ ඔබ අනිවාර්යෙන්ම කළ යුතු විශේෂ රහස් ශාන්ති කර්මය තමයි ආගමික ස්ථානයකට ගුරුවරයෙකුට හෝ පූජකයෙකුට යම් දැහැත් හෝ පිරිකරමක් පූජා කිරීම. එහෙමත් නැත්නම් පක්ෂීන්ට කඩල හෝ පරිප්පු වැනි කහ පැහැයි ධාන්‍ය වර්ගයක් කෑමට දීම. එයින් ඔබේ ගුරු සහ බුධ බලයේ උපරිමයෙන් සක්‍රිය වෙලා අනවශ්‍ය වාද විවාද පාලනය වී හිතාගන්න බැරි මහා ධනයක් සහ ගෞරවයක් ඔබට හිමි වෙනවා. හෙට දවසේ ඔබට ජයගෙන එන සුබ වර්ණය වෙන්නේ කහ සහ කොළ පැහැය. සුබ අංකය වෙන්නේ අංක 3 සහ 5. ඉතින් ධනු ලග්න හිමියනි,
ඔබේ මේ පුදුමාකාර ශුභවාදී බව සහ තියුණු බුද්ධිය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමෙන් ජයගන්න. මේ විස්තරය ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් දනු ලග්නෙල කියලා කමෙන්ට් කරන්න. හැමදාම මේ වගේ ඉතාමත් නිවැරදි සහ ගැඹුරු පලාපල විස්තර දැනගන්න අපේ ලග්න පලාපල channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඔබට තිරුවන් සරණයි. ප්‍රඥාවන්ත සාර්ථක හෙට දවසක් වේවා.